මෙවරත් දම්පාට හැන්දෑව අපි යකාකුරු බෑන්ඩ් එකත් එක්ක අත්වල බැඳගෙන සාර්ථක කරගැනීමේ හැකියාවක් ලැබෙයි කියලා හිතනවා. ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා නම් මෙවර අපි විශේෂයි. මොකද අපිට මෙවර අපේ ටාගට් එක යන්නේ රාජකීය විද්‍යාලයට මේ ආදී අපි සියලු දෙනා එකතු වෙලා අපේ ටාගට් එක තමයි ස්විමින් පූල් එකක් හැදීමේ අනිවාර්යයෙන්ම අපි ඒක කරනවා. ජනවාරි මාසේ අපි ඒකට මුල්ගලක් ලැබීමටයි අපි දැනටමත් අපි සංවිධානය කරලා තියෙන්නේ. හොරණ විතරක් නෙමෙයි ලංකාවේ ඉන්න සංගීතයට ආදරය කරන සියලුම දෙනාට මේ වෙලාවේ දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? ඇත්ත වශයෙන්ම කියනවා නොවැම්බර් 1 වෙනිදා අතිවිශාල අපේ රාජකීය විසින් පවත්වන යකාකුරු බෑන්ඩ් එක අපි හිතාගන්න බැරි තරමේ ලොකු ස්ටේජ් එකක් ගාලා ලොකු ළංගිත ප්‍රසංගයක් කරනවා. ඉතින් මම කියන්නේ ලංකාවේ සියලුම දෙනාත් ආදි රාජකීයන් වගේ අනිකුත් සියලුම දෙනා එදාට පැමිණෙන්න මේක දැවැන්ත ප්‍රසංගයක්. මම හිතන්නේ ලංකාවේ ප්‍රථම වතාවට පවත්වන ලොකු මහා දැවැන්ත ප්‍රසංගයක් වෙන්න පුළුවන් මේක. ඒ නිසා ඔබ සියලු දෙනා එදාට පැමිණෙන්න කියලා මම ආරාධනා කරනවා.